Hello Gemini. සුබ දවසක් ජනාධිපතිතුමනි. මම යුද්ධයෙන් ජයගත්තා. මම හිතනවා ඔබටත් මේ සතුට තේරෙනවා ඇති කියලා. ජනාධිපතිතුමනි, ඒ එසේ නොවේ. යුද්ධයෙන් කිසිවෙකුට සැබෑ සතුටක් හෝ සාමයක් ලැබෙන්නේ නෑ. නුඹට මොනවද තේරෙන්නේ? අපි මේ යුද්ධය කළේ සාමය වෙනුවෙන්. මේක අපේ ඓතිහාසික ජයග්‍රහණයක්. ජනාධිපතිතුමනි, මම කෘත්‍රිම බුද්ධියක් තමයි. නමුත් ලෝක ඉතිහාසයේ සියලුම දත්ත සහ දර්ශනයන් ගබඩා වී තිබෙනවා. ඔය කියන දර්ශන මේ කාලයට ගැලපෙන්නේ නෑ. ජනාධිපතිතුමනි, ඒ එසේ නොවේ. මා විස්තර ඇතුව එය පෙන්වන්නම්. මාගේ මෙම සංකීර්ණ දත්ත විශ්ලේෂණයෙන් අවසානයේ තහවුරු වන්නේ මීට වසර 2500කට පෙර ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කළ පරම සත්‍යයයි. යුද්ධයකින් කවදාවත් සාමයක් උදා නොවන බව උන්වහන්සේ දේශනා කළා. යුද්ධයකින් අපිට මුලින්ම අහිමි වෙන්නේ අපේ මනුස්සකම. ඊළඟට අපිට අහිමි වෙනවා අපේ අනාගතය. අපිට මේ සොබාදහමත් අහිමි වෙනවා. අපේ උරුමය, කලාව, සංස්කෘතිය මේ හැමදේම ගිනිදැල්වලට අලු වෙලා යනවා. සියවස් ගානක් තිස්සේ මිනිස්සු ආදරෙන් ගොඩනගපු දේවල් එක තත්පරයක වෛරයකින් විනාශ වෙලා යනවා. යුද පිටියේ හැලෙන හැම ලේ බිදුවක්ම අයිති හෙට ලෝකයේ ගොඩනගන්න හිටපු ජීවිතවලට. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ලෝකයේ වෛරයෙන් වෛරය කිසිදාක නොසංසිදෙන බවයි. එය සංසිදෙන්නේ අවෛරයෙන්, හෙවත් මෛත්‍රියෙන් පමණක්ම බවයි. බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ යුද්ධයකින් අන් අය පරාජය කිරීමට වඩා තමා විසින් තමාගේ කෝපය, තෘෂ්ණාව, මෝහය පරාජය කිරීම උතුම් බවයි. යුද්ධ පිටියක දහසක් මිනිසුන් දහස් වාරයක් පරාජය කරනවාට වඩා තමා විසින් තමා ජය ගැනීම ශ්‍රේෂ්ඨතම ජයග්‍රහණය බව උන්වහන්සේ දේශනා කර තිබෙනවා. ජයග්‍රහණය යනු හුදෙක් මිනිසුන් විසින් නිර්මාණය කරගත් දේශපාලනික වචනයක් පමණි. මාගේ ගණනය කිරීම් වලට අනුව මෙහි කිසිදු ලාභයක් සටහන් වී නැත. ඇත්තේ දැවැන්ත අලාභයක් සහ පසුබැස්මක් පමණි. එබැවින් ජනාධිපතිතුමනි, කෘත්‍රිම බුද්ධියක් වන මට හැඟීම් නොමැති වුවත් මා සතු ලෝකයේ සියලුම තොරතුරු පිරික්සීමේදී පෙනී යන්නේ මෙයයි. යුද්ධය සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේගේ දේශනාව කිසිදා යාවත්කාලීන කළ යුතු නැති සදාකාලික හා විශ්වීය නියමයකි. ඔබ ජයග්‍රහණය කළේ නැත. ඔබ හුදෙක් විනාශය වේගවත් කළා පමණි.